දිගේ අඳුලෙලි කවුද? අනුගේ කාමර වලට අනවසරයෙන් ගොඩ වෙන එක නැහැදුණු කමක් කියලා නොදන්න කවුරු හරි. ඔයාද? අයි මම මෙතනට මෙහෙම ඇවිල්ලා නැද්ද? දොස්තර නෝනාට කේන්ති ගිහින් වගේ. නෙමෙයි මන්. දන්නේ එන හිමල් තරහින් වගේ ලෙඩේ එයාගේ හින්දා රෝග නිදානෙත් එයාගෙන් මෙවන මගේ. මම සාම්ප්‍රදායික ප්‍රශ්නයක් අහන්නද? හා ආකාශ ආට දීලා අත පිහදා ගන්න තරම් බණ්ඩාර තිලකලා පරිහිතකාමී වේද? ආකාශගේ ආදරය අරනකොට මම වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ වසුන්දරා. ඒක හරියට බොළඳ චිත්‍රපටයක දූර්වල දෙපසක් වගේ. ඇයි? තමන් ආදරය කරන මිනිස්සෙක්ගෙන් ගෑණි කොච්චර දේවල් බලාපොරොත්තු වෙනවද සෙව්වන්දේ? මොනවාද? ආදරය, දයාව, කරුණාව, දුවදරුවෝ, හවුහරණ, යස ඉසුරු, විකාර. ඔය කිසිම දෙයක් නැතුව අපේ අම්මා තාත්තට ආදරය කරන්නේ? ඇයි මුකුත් නැත්තේ? ඔයයි අයියයි. මන්දා මේ ටිකකට ඉස්සෙල්ලා ආසාවෙන් හිඳගත්ත මල් ටික නේද? කොච්චර ආසාවෙන් ඇහැලුවත් තව ටිකකින් මේ මල් පර වෙනවනේ. ඒක තේරෙනවා නම් හොඳයි. මං හිතරිත් දන්න කතා කියනවා නෙමෙයි කෙල්ලේ. ඔයා තරම් දුක් විඳපු කෙනෙක් මං උපන් තේකටම දැකලා නැහැ. ඒකට තවත් දුකක් එකතු වෙනවට මං කැමති නැහැ. ඒත් එහෙම වෙන එකක් නෑ. හංස ඇවිල්ලාලු. වැඩට ගිහින් එමින් ගමන්ද පුතේ? ඔව් අම්මේ. කොණන්ගේ පේන්නේ නැත්තේ. ඉස්සරහා හිටියේ? වසුන්දරා ළමයාත් ඇවිල්ලා හිටියාලු. පේන්න නම් හිටියේ නේ. එහෙනම් දෙන්නත් එක්කම වත්ත පල්ලෙහාට යන්නේ නැති. මම කතා කරන්නද? නෑ ඕනේ. අම්මේ. ඒ පුතේ. මොකද්ද මේ දොස්තරගේ නංගියේ තියෙන පළහිලව්? ඔය පුලාස්තිකා ඉස්කෝලේ හාමිනේගේ පුතානේ. බණ්ඩාර තිලක බංගලාවේ? ඔව්.
ඔය ඉස්කෝලේ තිබිච්ච ඇස් පරිස්සාවකට පස්සේ ඔය ඊලන්දාරියා මෙහෙ ආවා නංගිට නොමිලේ කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. ඉතින් මහා මිනිස්සයා ඒක නොගත්ත නිසා නංගි ටෙලිෆෝන් කරලා ඒ ළමයාගෙන් සමාව ගත්තා. ඔය ඒ ඇයි හොඳ අය තමයි ඉතින්. ඕවා කරන වෙලදම්මි. මේ මිනිස්සු කවුද අපි කවුද? මාත් කිව්වා. පුතා හිතන්නේ මොනව හිතන්නේද? එක්ක මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ.